Hi everyone. මේ ලෙසන් එකෙන් අපි කතා කරන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ වැදගත් ලෙසන් එකක්. ඒක තමයි direct and indirect speech කියලා කියන්නේ. එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් කිව්වොත් ඍජු හා වක්‍රකථනය පිළිබඳවයි මේ ලෙසන් එකේදී අපි කතා කරන්නේ. ඒ වගේම තමයි මේ direct and indirect speech කියන එක විශේෂයෙන් reported speech කියලත් අපි හඳුන්වනු ලබනවා. එහෙනම් අපි බලමු මේ direct and indirect speech එක කොහොමද ඉංග්‍රීසි භාෂාව තුළ භාවිත වෙන්නේ කියන එක පිළිබඳව. පළවෙනි එක තමයි direct speech. ඒ කියලා කියන්නේ යම්කිසි කෙනෙක් පවසපු දෙයක් ඒ පැවසූ කෙනාගේ වචනයෙන්ම ප්‍රකාශ කරන එකට අපි කියනවා direct speech කියලා. කියන්නේ කෙලින් පවසන නැත්නම් ඍජුව පවසනවා කියන එක. ඒකට ඒකට අපිට උදාහරණයක් දෙහ ගන්නට පුළුවන්. මට බඩගිනි ඔහු පැවසීය. He said I am hungry. He said I am hungry. එතකොට මේක කෙලින්ම කියනවා. ඔහු පැවසුවා මට බඩගිනි කියලා. එතකොට ඒ කියපු කෙනා කියපු විදිහටම තමයි මෙතන කියලා තියෙන්නේ. ඊළඟට අපි බලමු indirect speech එක කොහොමද කියලා. එතකොට යම් කිසි කෙනෙක් අවසපු දෙයක් තමන්ගේම වචනයෙන් වක්‍රව ප්‍රකාශ කරන අන්න ඒකට කියනවා indirect speech කියලා. එතකොට උදාහරණයක් විදිහට ගත්තාම ඔහුට බඩගිනි බව ඔහු කීවේය. He said that he was hungry. He said that he was hungry. ඔහුට බඩගිනි බව ඔහු කිව්වේ. එතකොට මෙතන තියෙන විශේෂයක් මෙතන තිබ්බේ I am hungry කියලා. එතකොට ඒක තමන්ගේ වචනයෙන්ම කියනකොට he was hungry කියලා වෙනස් වෙනවා indirect speech වලදී. ඒකට මේක තමයි වක්‍රව කියනවා කියන එක. මේ තමයි කෙලින් එහෙම නැත්නම් ඍජුව කියනවා කියන එක. මේ reported speech සඳහා එහෙම නැත්නම් indirect direct speech සඳහා භාවිතා වෙන විශේෂ වචන කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ වාර්තා කිරීම සඳහා භාවිත වෙන වචන කිහිපයක්. ඒ තමයි asked, said, mentioned, answered, replied, etc. මෙන්න මේ වගේ තවත් වචන තියෙනවා කියන එකයි මේකෙන් සඳහන් වෙන්නේ. ඊළඟට අපි දැනගන්න ඕන දෙයක් තමයි මේ reported speech එහෙම නැත්නම් direct and indirect speech වල තියෙන යම් යම් ස්වභාවයන් පිළිබඳව යම් යම් ලක්ෂණ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඒවාන් එක ලක්ෂණයක් නැත්නම් එක ලක්ෂණයක් එහෙම නැත්නම් එක දෙයක් තමයි මෙන්න මේ පළවෙනියට අපිට මේ කියන දේ. ඒ කියන්නේ reported speech වල තියෙන එක ලක්ෂණයක් තමයි මෙන්න මේක. මොකද්ද ලක්ෂණය කියලා අපි බලමු. සත්‍ය වෙන, ඒ කියන්නේ තවම සත්‍ය වෙන දෙයක් හෝ පවතින දෙයක් පිළිබඳව පවසන විට වක්‍රකථනයේදීද සරල වර්තමාන කාලය යොදා ගන්න පුළුවන්. කියන්නේ සත්‍ය දෙයක් එහෙම නැත්නම් යම් පවතින දෙයක් මේ වක්‍රව ප්‍රකාශ කරනකොට ඒ සඳහා සරල වර්තමාන කාලය යොදා ගන්න පුළුවන්. He said my name is Venura. when is කියන්නේ මේ සරල වර්තමාන කාලයට අයිති. ඒක මගේ නම වෙනුර. ඔහු පැවසි එක් සත්‍යයක්. එතකොට මෙන්න මේක වෙනස් වෙනවා කොහොමද බලන්න. He said that his name is Venura. He said that his name is Venura. ඔහුගේ නම වෙනුර බව ඔහු කිව්වේ. එතකොට මේ සරල වර්තමාන කාලය යොදාගෙනම අර සත්‍ය දෙයක් එහෙම නැත්නම් යම් පවතින දෙයක් අපිට මේ වක්‍රව කීමේ හැකියාව තියෙන reported speech යටතේ. ඊළඟ එක තමයි ඊළඟ ලක්ෂණයක් තමයි යම් පුද්ගලයෙක් නිතරම පවසන කියවනක් ගැන වක්‍රව නැත්නම් ඉන්ඩිරෙක්ට්ව ප්‍රකාශ කරනවා නම් ඒ සඳහා වර්තමාන කාලය යොදා ගන්නට පුළුවන්. She always says reading makes a full man. නිතර කියනවා කියව නිසා සම්පූර්ණ කරනවා සම්පූර්ණ කරයි. මෙයා නිතරම කියන එක. She always says reading makes a full man. කියව නිසා සම්පූර්ණ කරයි. එතකොට ඒක indirect speech වලට ගියපුවාම වෙනස් වෙලා තියෙනවා. She always says that the reading makes a full man. නිතරම කියනවා කියම නිසා සම්පූර්ණ කරන හැම නැත්නම් කියවම සම්පූර්ණ මිනිසෙක් කරන බව. එතකොට අන්න ඒ විදිහට මේක වෙනස් වෙලා තියෙන වර්තමාන කාලයේලුත් ඒක වක්‍රව කියලා තියෙනවා නිතරම පවසන දෙයක් ප්‍රකාශ කිරීමේදී. ඊළඟ තියෙන තවත් ලක්ෂණයක් තමයි වක්‍රව ප්‍රකාශ කරන අවස්ථාවේ සිදු නොවෙච්ච අනාගත ක්‍රියාවක් පිළිබඳව ප්‍රකාශ කරනකොට ඒකට වර්තමාන කාලය යොදාගෙන පවසපුවාම අන්න ඒවා අනාගත කාලයට හරවන්න පුළුවන් indirect speech වලදී. බලන්න
She said the next Zoom class is in May. එතකොට මේක වර්තමාන කාලයට අයිති. ඊළඟ Zoom පන්තිය මේ මාසයේ තියෙනයි කිව්වා. She said that the next Zoom class will be in May. ඊළඟ Zoom පන්තිය මේ වෙන තියෙන බව ඇයි කිව්වා. එතකොට will be එන්න අනාගත කාලයට හරවලා indirect speech එකක් විදිහට ඒක කියන්න පුළුවන් හැකියාව තියෙනවා. She said I am going to buy a new car. මම අලුත් කාර් එකක් ගන්නයි යන්නේ. ඇයි කිව්වා. She said that she will be going to buy a new car. but I am going කියලා තියෙනවා will be going කියලා ඒක වෙනස් වෙලා තියෙනවා. මේ අනාගත කාලයට හැරවිලා තියෙනවා indirect speech යටතේ. ඊළඟට තියෙනවා changes in indirect speech. එතකොට මේ direct speech එක indirect speech වලට වෙනස් වෙනකොට මොනවද තියෙන වෙනස්කම් කියන එක පිළිබඳව මෙතනදී අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට පළවෙනි එක තමයි direct speech යටතේ තියෙන ටික. ඊළඟට ඒ ටික තමයි ඊළඟට indirect speech බවට පත් වෙන්නේ. එතකොට ඒ සඳහා තියෙන මොකද place එක කියන්නේ ස්ථාන. කොහොමද indirect speech වෙන්නේ direct speech තියෙන එකක්. here කියන එක දෙයා වෙනවා. දෙයා කියන එක indirect speech වෙනකොට දෙයාමයි. ඊපස්සේ direct speech වල in this room කියන එක indirect speech වලට යනකොට in that room කියලා change වෙලා තියෙනවා. දැන් pronouns ඒ කියන්නේ සර්වනාම සර්වනාමයේ අර්ථයෙන් direct speech එක ඒ වගේම indirect speech ටික. අපි බලමු. I කියන එක indirect speech වලට යනකොට he she වෙනවා. me කියන එක him her වෙනවා. ඒ වගේම my කියන එක his her වෙනවා. mine කියන එක his hers වෙනවා. we they වෙනවා. us them වෙනවා. our their වෙනවා. ours theirs වෙනවා. you කියන එක they වෙනවා them වෙනවා. වගේම you කියන එක their වෙනවා. yours කියන එක theirs වෙනවා. this කියන එක that වෙනවා. these කියන එක those වෙනවා. this book කියන එක that book වෙනවා. ඒකට මෙන්න මේ විදිහටයි සර්වනාම මේ direct speech යටතේ තියෙනවා indirect speech බවට පත් වෙනකොට වෙනස් වෙන්නේ. ඊළඟට time කාලය කොහොමද වෙනස් වෙන්නේ කියන එක තියෙනවා. එතකොට ඒක යටතේ direct speech යටතේ කාලයට අදාළ පද තියෙනවා. ඒ වගේම ඒ ටික indirect speech වලට යනකොට කොහොමද වෙනස් වෙන්නේ කියන එක මේ පැත්තේ අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. පළවෙනි අරගෙන today අන්න ඒක indirect speech පැත්තට යනකොට that day එහෙම නැත්නම් yesterday වෙනවා. tomorrow කියන එක the next day එහෙම නැත්නම් the following day වෙනවා. now කියන එක at the moment එහෙම නැත්නම් then වෙනවා. at that moment කියන එක at that moment වෙන්නත් පුළුවන් නැත්නම් at that time වෙන්නත් පුළුවන්. present කියන එක existing කියලා දෙනවා නැත්නම් current කියලා දෙනවා. ඊළඟට in 1 hour කියන එක වෙනස් වෙනවා in 1 hour later කියලා. last week last night කියන මේ දෙක the week before එහෙම නැත්නම් the night before කියලා change වෙනවා. next year next month etc. එතකොට මෙන්න මේ වගේ තව words තියෙන්න පුළුවන්. ඒකයි මෙතන etc කියලා දාලා තියෙන්නේ. ඒකට අන්න ඒ වගේ දේවල් වෙනස් වෙනවා the following year නැත්නම් the following month. ඒ විදිහට change වෙනවා indirect speech වලදී. yesterday කියන එක the day before වෙනවා. this evening කියන එක that evening වෙනවා. days ago කියන එක දවසකට කලින් කියන එක days before දවසකට පෙර කියලා හිතනවා. tonight කියන එක that night වෙනවා. in 2 weeks time කියන එක 2 weeks later වෙනවා. ago කියන එක before වෙනවා. මේ time එකට අදාළව direct speech එක කොහොමද indirect speech වෙන්නේ කියලා අපි ඉතින් දැනගත්තේ. ඊළඟට තියෙනවා modal verbs කොහොමද වෙනස් වෙන්නේ කියන එක. direct speech යටතේ මේ ටික තියෙනවා. වගේම indirect speech යටතේ මේ ටික තියෙනවා. එතකොට මෙතන තියෙන can කියන එක indirect speech වලට යනකොට could වෙනවා. එතකොට ඒක වෙන විදි තමයි මේ තියෙන්නේ. ability වගේම present. ability ගත්ත එක present එක තිබ්බොත් එහෙම අන්නේ තියෙන එකක් තමයි could වෙන්නේ. ඒකයි මේ වරහන් ඇතුලේ දාගෙන එහෙම වෙන ස්වභාවයන් පිළිබඳව පැහැදිලි කරගන්න ඕන. can කියන එක would be able to වෙන්න පුළුවන්. මේ කියන එක might වෙන්න පුළුවන්. මේ කියන එක could වෙනවා. මේ කියන එක would be allowed to වෙනවා. must කියන එක must වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් had to වෙන්නත් පුළුවන්. must කියන එක must වෙනවා. සමහරක් තැනක would have to වෙනවා. يعني මේ ස්වභාවයත් එක්ක needn't කියන එක එහෙම නැත්නම් need not කියන එක didn't have to වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් didn't need to වෙන්නත් පුළුවන්. වගේම needn't එහෙම නැත්නම් need not කියන එක wouldn't have නැත්නම් would not have to කියන එක වෙන්න පුළුවන්. ඒ වගේ shall කියන එක would වෙනවා. shall කියන එක should වෙනවා. should කියන එක should වෙනවා. will කියන එක would වෙනවා. එතකොට මේ එකම විදිහට තිබ්බට මෙන්න මේවල තියෙන මේ වෙනස්කම් දක්වන්න සඳහා මේ වරහන් ඇතුලේ මේවා දාලා තියෙන. ඉතින් ඒ ස්වභාවයන් වලට අනුව තමයි
මෙන්න මේ indirect speech පැත්තට යනකොට මේ modals verb ටික මේ විදිහට වෙනස් වෙන්නේ. ඊළඟට reported questions තියෙනවා. ඒකේ අර්ථය direct speech යටතේ questions කීපයක් තියෙනවා වගේම indirect speech වලට යනකොට වෙන වෙනස්කමක් මෙතන තියෙනවා. ඊට පස්සේ බලමු do you like අනේක change වෙනවා indirect speech වලට. he asked me if I liked. will you come? he asked me if I would come. are you feeling? he asked me if I was feeling. did you do? he asked me if I had done. have you finished? he asked me if I had finished. were you there last? he asked me if I had been there last. what are you doing? he asked me what I was doing. where are you going? he asked me where I was going. who are you here with? he asked me who I was there with. when are you leaving? he asked me when I was leaving. how are you going to do it? he asked me how I was going to do it. ඔන්න ඔය විදිහට recorders questions වෙනස් වෙලා තියෙනවා direct speech indirect speech වලට යනකොට. ඊළඟට තව changes කීපයක් තියෙන තමයි reported commands. ඒ කියන්නේ අනගිරීම. එතකොට direct speech යටතේ තියෙන commands ටිකක්. එතකොට ඒවා ටික indirect speech වලට යනකොට කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි මෙතන තියෙන්නේ. do your homework. ඒක indirect speech එක. dad told me to do my homework. don't talk in class. my teacher told me not to talk in class. be quiet. he told us to be quiet. ඒ විදිහට තමයි commands ඇවිල්ලා direct එකෙන් indirect speech වලට යනකොට change වෙන විදිය. ඊළඟට බලමු reporter suggestions. ඒ කියන්නේ යෝජනාවන් තියෙනවා. direct speech යටතේ කොටසක් තියෙනවා. ඒ වගේම indirect speech යටතේ කොටසක් තියෙනවා. එතකොට let's watch a film කියන එක indirect speech වලට change වුනහම he suggested watching a film. වගේම තව විදිහකට පුළුවන් he suggested that we watch a film. why don't you go to the doctor? ඒක change වෙනවා he suggested that I go to the doctor. I don't think you should do it today. he suggested that I not to do it that day. මෙන්න මේ විදිහට තමයි මේ දේවල් change වෙලා තියෙන්නේ. හරි ඊළඟට අපි බලමු මේ tenses කොහොමද change වෙලා තියෙන්නේ direct speech එකේ තියෙන tenses සහ ඒවා indirect speech වලට යනකොට කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඉතින් මම මේවා සිංහලෙන් විස්තර කරන්න ඕනේ බොහොම ලේසි මේ වාක්‍ය ටික අතීත ඔබට මේක ඕන මේ ට්‍රාන්ස්ලේට් කරගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. එක්ස්ප්ලেইন කරන්න අවශ්‍ය ටික විතරක් මම එක්ස්ප්ලেইন කරගෙන යන්න. direct speech එක කොහොමද indirect speech එකට යනකොට වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝවෙන් මම ඔයාලට කියලා දෙන්නේ. එතකොට බලන්න පළවෙනියට තියෙන present යටතේ තියෙන කාල වර්ග හතර තියෙනවා. present simple. මේ යටතේ තියෙන example එක she said I am hungry. ඒක past simple වලට ගියපුවාම ඒක change වෙලා තියෙන්නේ. يعني present simple තිබ්බ එක indirect speech වලට යනකොට past simple වෙනවා. she said that she was hungry. දැන් මෙතන තිබ්බේ am hungry. නේද? am කියන එක මෙන්න මෙතන මෙතනට ගියලා වෙනස් වුණාම was. ඒ was උනේ මෙතන past simple. present simple එක indirect speech වලට යනකොට past simple වෙනවා. ඊළඟට present continuous. he said I am cooking rice. එතකොට ඒක indirect speech වලට ගියපුවාම past continuous වෙනවා. එතකොට present continuous තිබ්බ එක past continuous වෙනවා. he said that he was cooking rice. එතකොට මෙතන තිබ්බේ I am cooking කියලා. මෙතනට යනකොට was cooking කියලා ඒක change වෙලා තියෙනවා. වගේම present perfect. she said I have played him. එතකොට ඒකේ වෙනස් වෙනවා past perfect වලට. she said that she had played him. එතකොට මෙතන තියෙන්නේ have played කියලා. එතකොට මෙතනට යනකොට had played කියලා past perfect එකට වෙනස් වෙනවා. ඊළඟට present perfect continuous. he said I have been studying. ඒක change වෙනවා past perfect continuous වලට indirect speech වලට යනකොට. ඒකේ තියෙන he said that he had been studying. මෙතන තිබ්බේ have been studying කියලා. මෙතෙන්ට යනකොට ඒක change වුණා had been studying කියලා. ඒකෝ මේ තමයි present එකට අදාළ කාල වර්ග හතර තමයි අපි කොහොමද direct එක කොහොමද indirect speech වලට යනකොට change වෙන්නේ කියන වෙනස් වෙන්නේ කියන එක තමයි කතා කරන්නේ. ඊළඟට තියෙනවා fast එක යටතේ තියෙන කාල වර්ග හතර. අපි බලමු මේ ටික කොහොමද indirect වලට යනකොට direct එකක් කොහොමද indirect වලට යනකොට change වෙන්නේ කියන එක. past simple. she said I saw him yesterday. past perfect වෙනවා past simple එක. she said that she had seen him the day before. එතකොට මෙතන saw කියලා past simple එකකදී අන්න ඒක past perfect වුණා had seen කියලා
වෙනස් වුණා. ඊට past continuous he said I was watching TV අන්න ඒක වෙනස් වෙනවා past perfect continuous වලට. He said that he had been watching TV. මෙතන was watching කියලා තිබ්බා. මේක had been watching වුණා. ඊට පස්සේ past perfect she said I had finished my work. මෙතන change වෙන්නේ නැහැ. මෙතන tenses එකක් යෙදෙන්නේ නැහැ. ඒ තියෙන එක මේ විදිහටම යෙදෙනවා. She said that she had finished her work. එතකොට මෙතන had finished එතනත් had finished එකේ change වෙන්නේ sentence එක. ඒ කියන්නේ tense එක change උනේ නැහැ. ඊළඟට past perfect continuous he said I had been sleeping. ඒකත් වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහටම යෙදෙනවා. He said that he had been sleeping. had been sleeping had been sleeping. එතකොට මේ කියන tense එක වෙනස් වෙන්නේ නැහැ. එතන ඒ විදිහටම ඉදිලා තියෙනවා. හරි. එහෙනම් අපි මෙතනදී කතා කරේ past වලට අදාළ කාල වර්ග හතර කොහොමද direct එකක් indirect speech බවට පත් වෙන්නේ කියන එක. දැන් අපි කතා කරන්න යන්නේ අවසාන කොටස. ඒ තමයි future යටතේ තියෙන කාල වර්ග හතර කොහොමද direct speech එකක් indirect speech වෙන්නේ කියන එක. එතකොට ඒක යටතේ තියෙන පළවෙනි එක future simple. She said I will call you. අනේක indirect speech වලට විභාම change වෙනවා simple present. She said that she would call me. එතකොට මෙතන will කියප එක මෙතන would කියලා change වුණා. future continuous he said I will be waiting for you. He said that he would be waiting for me. එතකොට මෙතන will be කියලා තිබ්බේ. මෙතන will be waiting කියන එක මෙතන දෙනකොට would be waiting කියලා change වෙලා තියෙනවා. ඊළඟට future perfect එක she said I will have finished by then. present perfect තමයි indirect speech වලට යනකොට භාවිත වෙන්නේ. එතකොට ඒකේ තියෙන she said that she would have finished by then. එතකොට මෙතන will have finished කියලා තිබ්බේ. මෙතන would have finished කියලා එක change වෙලා තියෙනවා. ඊළඟට අවසාන එක future perfect continuous he said I will have been working for 2 hours. ඒකේ change වෙන indirect speech වලට present perfect continuous he said that he would have been working for 2 hours. මෙතන will have been working කියලා තිබ්බේ. මෙතන change වෙනවා would have been working කියලා. එහෙනම් මෙන්න මේ විදිහටයි future යටතේ තියෙන කාල වර්ග හතර යටතේ මේ direct speech එකක් indirect speech බවට පත් වුනේ. එහෙනම් අපි මේ tenses 12ට අදාළව කොහොමද මේ direct speech එකක් indirect speech වෙන්නේ කියන එක පිළිබඳව මේ වීඩියෝවෙන් අපි කතා කළේ. මෙතන තියෙන indirect speech වලට අදාළව sentences කිහිපයක්. ඉතින් ඔබට පුළුවන් මේ stem පුරවන්න. ඉතින් ඒ වගේම තමයි අමතක කරන්න එපා මේකෙන් 10ම නෙවෙයි එකක් හරි කමන්නේ. ඔබට ෆීල් කරලා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ සඳහන් කරන්නත් අනිවාර්යෙන් අමතක කරන්න එපා. එතකොට ඒ වගේම තමයි ඔබට මේකේ මේ තියෙන indirect speech වලට අදාළ මේවා ඔබට පුරවා ගන්න බෑ නම් ඒ කියන්නේ ඔබ ඇත්තටම direct and indirect speech කියන මේ lesson එක ඔබ හරියට අවබෝධ කරගෙන නැවත වතාවක් ඒක බලමින් කොහොම හරි ඔබ මේ 10 complete කරන්න එහෙම නැත්නම් fill කරන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න, comment කරන්න. ඒ වගේම අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම තව කෙනෙකුට මේ වගේ වැදගත් වීඩියෝ බලන්න share කරන්න කියන මතක් කිරීම ඔයාලකින් ඉල්ලන ගමන් මේ වීඩියෝෙන් සමුගන්න තවත් මෙවැනිම වැදගත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබට සුබ දවසක්.